ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ එක නරඹන ඔයාලව. නවතම තාක්ෂණය ගැන හොයන ඔයා මේ එකතු වෙලා ඉන්නේ සුහස් ඇකඩමි කියන YouTube channel එකත් සමග. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා දැන්ට පාවිච්චි කරන ෆෝන් එකේ තියෙන SIM card එක ඔයාගේ නමින්මද තියෙන්නේ. ඔයාගේ ID එකටද ඔයාගේ ගෙදර ලිපිණයටද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මම තව විදියකට කියන්නම්. අපි මේ SIM card පත එක එක තැන් වලින් මිලදී ගන්නවා. අපි කමියුනිකේෂන් එකකින් පාරේ කොහේ හරි තියෙන තැනකින් එහෙම නැත්නම් නිවසට පැමිණෙන නියෝජිතයෙක්ගෙන් කියන මේ එක එක ක්‍රම වලට අපි SIM card පත් මිලදී ගන්නවා. ඉතින් අපි අපේ identity photocopy එකක් දීලා තමයි මේ හැම තැනකින්ම අපි SIM card එක ඇක්ටිව් කරගන්නේ ID copy එකක් දීලා. ඉතින් යම්කිසි වැරදීමකින් මේ ID copy එකට සමහර විට තව වෙන SIM එකක් ඇක්ටිව් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් SIM එක අපේ නමට ඇක්ටිව් නොවෙන්නත් පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරයක් විදියට අපිට මේ ක්‍රමෙන් පුළුවන් අපේ SIM එකේ හැම විස්තරයක්ම බලා ගන්න. ඒ වගේම අපේ ID නම්බර් එකට තව SIM card කීයක් ලබාගෙන තියෙනවද? ඒවයේ නම්බර් මොනවද කියලාත් අපිට දැනගන්න පුළුවන්. බැරි වෙලා හරි ඔයාගේ ID එකට ඔයාගේ ළඟ නැති SIM එකක් ඇක්ටිව් වෙලා තියෙනවා නම්, ඔයාගේ ID එකට වෙන කවුරු හරි SIM එකක් අරගෙන තියෙනවා නම්, ඔයාට අදාළ SIM එක අයිති කම්පැනි එකට කියලා ඒ SIM එක කැන්සල් කරලා දාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ SIM card එක ඔයාගේ නමින් නෙමෙයි නම් තියෙන්නේ, ඒකත් ඔයාගේ SIM එක අයිති සමාගමට කතා කරලා හෝ සමාගමට ගිහිල්ලා ඒකත් ඔයාගේ නමට ගෙදර ලිපිණයට හදාගන්න පුළුවන්. ඉතින් මම පළවෙනිම ඉල්ලා සිටිනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, bell icon එක touch කරලා all දාලා තියාගත්තොත් මම දාන හැම වීඩියෝ එකක්ම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් දැන් අපි එහෙනම් යමු වීඩියෝ එකට. මම මුලින්ම ඩයල් පෑඩ් එකේ ටච් කරනවා #132යි #132# මම ඩයල් කරනවා, කෝල් බටන් එක ඔබනවා. එතකොට අපිට මේ විදිහට ටැබ් එකක් ඕපන් වෙනවා. වෙල්කම් ටු #132# සර්විසස් කියලා. මේකේ පළවෙනියට තියෙනවා ඕනර්ෂිප් කන්ෆර්මේෂන්, දෙක තියෙනවා my number, තුන්වෙනියට තියෙනවා my address, හතර තියෙනවා my other connections කියලා, පහ exit. එතකොට මම පළවෙනි එක ටයිප් කරලා send කරනවා. එතකොට මගේ ඕනර්ෂිප් කන්ෆර්මේෂන් කියන එක බලා ගන්න පුළුවන්. මම මෙතනින් අංක 1 ටයිප් කරලා මේක send කරනවා. එතකොට මේ විදිහට පෙන්නනවා ඕනර්ස් කියන තැන මගේ නම සහ ID නම්බර් එක කියන තැන මගේ ID නම්බර් එක සඳහන් වෙලා ඇවිල්ලා තියෙනවා. අපිට ඕන නම් මෙතන මේ 1 2 කියලා ඔප්ෂන් එකකුත් ඇවිල්ලා තියෙනවා. එකෙන් කරෙක්ට් නම් ඒක හරි කියලා send කරන්නත් පුළුවන්. ඉන්කරෙක්ට් නම් ඒක 2 දාලා මේක වැරදි කියලා send කරන්නත් පුළුවන්. ඉතින් මම දැන් නැවත main menu එකට යන්න මම මෙතන 94 ටයිප් කරලා send කරනවා. ඒතර අපි මුල කලින් ඉඳපු main menu එකට ආවා. දැන් මම යනවා මගේ නම්බර් එක මොකද්ද කියලා බලන්න. අංක 2 ටයිප් කරලා මම දැන් ඒක send කරනවා. එතකොට පෙන්නනවා your mobile number කියලා මේ විදිහට මගේ නම්බර් එක පෙන්නනවා. එතකොට මම මෙතනින් නැවත 94 ටච් කරලා send කරලා back වෙනවා main menu එකට යන්න. එතකොට නැවත main menu එකට මෙතන කියනවා අංක 3 ටයිප් කරන්න my address බලන්න කියලා. මම දැන් අංක 3 ටයිප් කරලා send කියන බටන් එක ටච් කරනවා අංක 3 බලන්න. එතකොට address එක මගේ මේ විදිහට පෙන්වනවා. එතනත් අංක 1 incorrect, අංක 1 correct, අංක 2 incorrect කියලා අපිට කැමති නම් send කරලා බලන්න පුළුවන්. මෙතනින් පෙන්වන්නේ address එක සම්බන්ධව. මම මෙතනින් 94 ටයිප් කරලා නැවත යනවා main menu එකට. එතකොට අපි දැන් main menu එකේ මෙතනින් කියන අංක 4න් my other connections මගේ ID එකට අරගෙන තියෙන, මගේ ID number එකට අරගෙන තියෙන වෙනත් numbers මොනවද කියලා මෙතනින් දැනගන්න පුළුවන්. මම දැන් අංක 4 ටයිප් කරලා send කියන බටන් එක ටච් කරනවා. එතකොට පෙන්නනවා මගේ ID number එකට අරගෙන තියෙන SIM දෙකක් තියෙනවා කියලා. එතකොට මේ SIM දෙක මගේ ID number එකට තමයි තියෙන්නේ. 1 2 කියන numbers දෙක මගේ නමින් අරගෙන තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට චෙක් කරගන්න SIM එකට
මොන දේවල්ද අරගෙන තියෙන්නේ කියන එක ඔයාලට සියලුම දේවල් මේ ක්‍රමයට චෙක් කරගන්න පුළුවන්. මම දැන් 97 නැවත මේන් මෙනු එකට යනවා. right මම දැන් නැවත මේන් මෙනු එකට ආවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ ක්‍රමයට #132 ටයිප් කරලා ඔයාගේ SIM එකත් කාටද තියෙන්නේ, කාගේ නමින්ද තියෙන්නේ, වෙනත් ඇඩ්‍රස් එකකටද තියෙන්නේ, ඔයාගේ නමින් SIM කීයක් අරගෙන තියෙනවද, ඒ වගේ ඔයාට හැම විස්තරයක්ම මේ ක්‍රමයෙන් බලා ගන්න පුළුවන්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, bell icon එක touch කරලා all දාලා තියාගත්තොත් මම දාන හැම වීඩියෝ එකක්ම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම්, වැදගත් නම් තවත් ඔයාගේ යාළුවෙකුට බැලීමට share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි.